ඔන්න ඔයාගේ no contact situation එක ගැන තමයි මේ රීඩින් එක. ඉතින් ඔයා අහම්බෙන් හරි මේ රීඩින් එක දැක්කනම් ඔයා හරි වාසනාවන්තයි. මොකද ඔයාගේ no contact situation එකේ ඉදිරිය ගැන තමයි ඔයා මේ දැනගන්න යන්නේ. ඉතින් ඔයාට සුබ ආරංචියක් තමයි මට කියන්න තියෙන්නේ. මොකද ඔයාගේ no contact situation එක අනිවාර්යෙන්ම මේ ඉදිරි දින කිහිපය ඇතුළත ඉක්මනින්ම ආයෙමත් රියුනයිට් සිටුේෂන් එකකට එනවා. ඉතින් ඒ කියන්නේ ඔයාට මෙච්චර දවසක් අඬ දුකින් ගොඩාක් හිතේ අවුලකින් එයා ගැන හිත හිටියානම් ඔන්න ඉදිරි දින කිහිපය ඇතුළත එයා ඔයාට මොකක් හරි මාර්ගයකින් ඔයාව කන්ටැක්ට් කරන්න යනවා. ඉතින් එයාගේ ඇත්තටම හිතේ ඔයා ගැන ආයමත් ආදරයක් ඇති වෙලා ආයමත් ඔයත් එක්ක එයාගේ සම්බන්ධතාවය පටන් ගන්න තමයි එයාගේ අදහස තියෙන්නේ. ඉතින් මෙච්චර කාලයක් එයා සමහර විට එයාගේ හිත හදාගන්න සමහර විට මොන හරි ප්‍රශ්න තිබුණා නම් ඒ දේවල් ඉවරයක් කරගෙන ඔයත් එක්ක කන්ටැක්ට් කරගන්න තමයි එයා හිතලා තියෙන්නේ. ඉතින් ඔන්න ඒ දේවල් හැමදේම පහදගෙන හැමදේම හරියාකාරව විසඳගෙන තමයි ඔයත් එක්ක එයා කතා කරන්න යන්නේ. එයාගේ ෆයිනල් ඩිසිෂන් එක එයා අරන් තියෙන්නේ ඔයත් එක්ක ආයෙමත් රියුනයිට් වෙන්න. ඉතින් ඔන්න සමහර විට මේ වීඩියෝ එක දැකලා මේ මොහොතේම ඊළඟ මොහොතේම ඔයාට කතා කරන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අද දවස් ඇතුළත, එහෙම නැත්නම් ඉදිරි දින කීපය ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාට මොකක් හරි මාර්ගයකින් එයා ඔයාව කන්ටැක්ට් කරයි. ඔයත් එක්ක කතා කරන්න ඕනේ. අපි දෙන්න මේ හැම ප්‍රශ්නයක්ම විසඳගමු. මොනවාද තියෙන ප්‍රශ්න කියලා අපි කතා බහ කරලා විසඳගමු කියලා ඔයාට අනිවාර්යයෙන්ම ඔන්න කන්ටැක්ට් කරන්න යනවා. ඔයාගේ no contact situation එකේ ඉන්න එයා. ඉතින් ඔන්න යුනිවර්ස් එකෙන් ඔයාට පොඩි පණිවිඩයක් දෙනවා. ඔයාට පොඩි ඇඩ්වයිස් එකක් තමයි මේ රීඩින් එකෙන් දෙන්නේ. ඉතින් මොනවාම හරි ප්‍රශ්න ගැටලුත් එක්කනේ ඔයාලා දෙන්නම් මෙච්චර දවසක් no contact situation එකේ ඉන්නේ නැත්තේ. ඉතින් ඔන්න විශ්වය ඔයාට උදව්වක් තමයි මේ කරන්න යන්නේ. ඉතින් ඔයාලා දෙන්නගේ ඔයාගේ වේදනාව දුක අනිවාර්යයෙන්ම විශ්වය දකින්න ඇති. ඉතින් ඔයාට කියනවා ඔයා මෙච්චර දවසක් ඔයාගේ රිලේෂන්ෂිප් එකේදී ඔයාට හදාගන්න බැරි වෙච්ච වැරදි. ඒ කියන්නේ සමහර විට එයාගේ පැත්තෙනුත් තියෙන්නේ නැති යම් කිසි වැරදි ඔයාගේ පැත්තෙනුත් තියෙන්නේ නැති. හැබැයි ඔයාගේ පැත්තෙන් ඔයා හදාගන්න ඕනි වැරදි ටික තමයි යුනිවර්ස් එකෙන් මේ වෙලාවේ ඔයාට පෙන්වන්න යන්නේ. ඉතින් අපි බලමු ඔයා මේ වෙලාවේ මොනවද ඔයාගේ පැත්තෙන් හදාගන්න ඕනි දේවල් කියලා. ඉතින් යුනිවර්ස් එකෙන් ඔයාට ඇඩ්වයිස් කරනවා ඒ දේවල් ඊට පස්සේ මෙතනින් එහාට ඔයාගේ රිලේෂන්ෂිප් එක කන්ටිනියු කරද්දී ඒ දේවල් ඔක්කොම හදාගෙන ඉස්සරහට යන්න කියලා. ඉතින් ඔව් ඔයාට යුනිවර්ස් එකෙන් කියනවා දැන් ඔයා මේ රිලේෂන්ෂිප් එක ආයෙමත් පටන් ගත්තට පස්සේ ආයෙමත් නැවත ඔයාලා දෙන්නගේ පාස්ට් එකේ වෙච්ච ප්‍රශ්න ඔයාලා දෙන්න no contact situation එකට යන්න හේතු වෙච්ච දේවල් ආයෙමත් ඉදිරියට දාගෙන ආයෙමත් නිකන් conflicts වලට රණ්ඩු වලට යන්නේ නැතුව අලුත්ම ආරම්භයක් විදියට ඉස්සරහට ඔයාගේ රිලේෂන්ෂිප් එක අරගෙන යන්නලු හැමදේම අමතක කරන්නලු ඔයාගේ හදවත රිදුණු තැන් එයාගේ හදවත රිදුණු තැන් ඒ දේවල් හැමදේම අමතක කරලා හරිම ගැඹුරු ආදරයක් මෙතනින් මෙහාට ඔයාලා දෙන්නට පවත්වාගෙන යන්න කියලා තමයි ඔන්න විශ්වයෙන් ඔයාට දෙන ගයිඩන්ස් ඔයාගේ රිලේෂන්ෂිප් එක ආයෙමත් රියුනයිට් වුණාම ඔයා කරගෙන යන්න ඕනේ විදිහ ගැන. ඉතින් ඒ වගේම තමයි තව කියන ඔයාට යුනිවර්ස් එකෙන් සමහර විට ඔයාලා දෙන්නා මෙහෙමයි ආදරය කරන්න ඇති. නමුත් සමහර විට ඔයාලා දෙන්නම ආදරය කියන දේ තේරුම් ගත්තේ සමහර විට පුංචි වැරදි වැටහීමක් එක්ක. ඒ කියන්නේ ඔයාලා හිතන්නේ නැති ආදරය කියන්නේ කතා බහ කරන එක, හම්බ වෙන එක ඒ විතරක් කියලා. නමුත් ආදරය කියන්නේ ඊට වඩා ඩීප්ලි බැඳෙන්න ඕනි දෙයක් කියන එක තමයි විශ්වය ඔයාට කියන්නේ. ඉතින් තව ටිකක් එකිනෙකාගේ ප්‍රශ්න ගැන, එකිනෙකාගේ ජීවිතයේ ඇතිවන ගැටලු ගැන, එතකොට සමහර විට ඒ කෙනාට සපෝටිව් වෙන්න ඕනි අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ දේවල් ගැන හොඳට හිතලා බලලා ඒ දේවල් වලදී එකිනෙකාට සපෝට් කරගෙන ජීවිතේ මේ රිලේෂන්ෂිප් එක ඉදිරියට අරන් යන්න කියලා තමයි ඔයාට විශ්වය දෙන ඊළඟ ඇඩ්වයිස් එක. ඉතින් ඒ වගේම කියනවා
විශ්වය කියනවා ඔයාට විශ්වය ඔයත් එක්ක අනිවාර්යෙන් විශ්ව මාතාව ඔයත් එක්ක අනිවාර්යයෙන්ම මෙතනින් ඉදිරියට ඔයාගේ ජීවිතේ හැම දෙයකදීම ඔයත් එක්ක ඉන්නවා මැනිෆෙස්ට් කරන්න විශ්වයත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යන්න ඒ වගේම ඔයාලා දෙන්නගේ ආදරයේදී දෙන අපි දෙන විදිහට තමයි අපිට ආපස්සට දේවල් ලැබෙන්නේ කියන එකත් විශ්වය ඔයාට පණිවිඩයක් විදිහට දෙනවා. ඉතින් ඒ නිසා හොඳට හිතන්න ඔයා දෙන ආදරය හා සම්බන්ධව ඔයා දෙන එයාට දෙන සෙනෙහස ඒ දේ ඔයා කෙයාරින් එක ඒ දේවල් ගැන ඔයා අනිවාර්යයෙන්ම වැඩිපුර හිතන්න. මොකද ඒ හා සම්බන්ධව අපි හිතද්දී ඔයා දෙන ප්‍රමාණයට තමයි ඔයාටත් එතනින් අනිත් පැත්තට ආදරය සෙනෙහස රැකවරණය හැමදේම ලැබෙන්නේ කියන එක තමයි යුනිවර්ස් එක ඔයාට කියන්නේ. ඉතින් ඒ දේ ගැන අනිවාර්යෙන් කන්සිඩර් කරන්න ඔයාලා දෙන්න මේ පාර දැන් අලුතෙන්ම ආරම්භ කරන ආදරයේදී ඒක ඇත්තටම නැවුම් ආරම්භයක් විදිහට ආරම්භ කරන්න ඉස්සෙල්ලා තිබුණ සම්බන්ධතාවය ආයමත් ඒ විදිහටම කන්ටිනියු කරනවට වඩා වෙනස් විදිහට හැමදේම ඔයා තේරුම් අරගෙන එයාටත් ඒ දේවල් ගැන තේරුම් කරලා දීලා ලස්සන ආදරයක් ඔයාලා දෙන්නට පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි යුනිවර්ස් එක ඔයාට කියනවා හැම වෙලාවෙම ඔයා ආදරයේදී ඔයාගේ හදවත හරිම ෆුලි ඕපන් කරන්න එයා ඔයාගේ පාර්ට්නර්ට කිසිම වෙලාවක අර හිඩන් ඉෂුස් තියාගන්න එපා. සැඟවිච්ච තැන් තියාගන්න එපා ඔයාගේ හදවතේ. හැමදේම පාර්ට්නර්ත් එක්ක ෂෙයා කරගන්න ඒ දේවල් වලදී සමහර විට ඔයාට ගන්න බැරි වෙන සොලියුෂන්ස් ඔයාට ගන්න බැරි වෙන ස්ටෙප්ස් සමහර විට ඔයාට පාර්ට්නර් එක්ක එකතු වෙලා ගද්දී ගොඩක් වෙලාවට ලේසි වෙන්න පුළුවන් සහ ඒ දේවල් වලදී ඔයාට පොඩි සහයෝගයක්ත් ලැබෙන්න පුළුවන් අර ඔයා තනියම දේවල් හිතාගෙන තනියම දේවල් කරනවට වඩා කියලා ඔන්න යුනිවර්ස් එකෙන් ඔයාට කියනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ පාර්ට්නර් බලාගෙන ඇත්තේ අන්න ඒ වගේ කනෙක්ෂන් එකක්. ඒ කියන්නේ එකිනෙකාගේ නෙගටිව් දේවල් පොසිටිව් දේවල් හැමදේම එකිනෙකා අතර බෙදාගත්තාම ඇත්තටම හරිම සහයෝගයෙන් ඔයාගේ රිලේෂන්ෂිප් එක ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියන එක තමයි යුනිවර්ස් එකෙන් ඔයාට කියන්නේ. ඔයා හැම වෙලේම ඔයා විදිහට ආදරය කරන්න කිසිම වෙලාවක වෙනත් කෙනෙක් විදිහට පාර්ට්නර්ට ඔයාව දැනෙන්න දෙන්න එපා. මොකද ඔයාම වෙලා ආදරය කරද්දි තමයි ඔයාට ඔයාගේ ආදරේ හරි ආකාරව ඔයාගේ පාර්ට්නර්ට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔයාට යුනිවර්ස් එකෙන් ගොඩාක් ඇඩ්වයිසස් ලැබුණා. ඔයාගේ මේ no contact situation එකේ ඉන්න රිලේෂන්ෂිප් එක ඉදිරියට පවත්වාගෙන යන්න ඕනේ කොහොමද කියන එක. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට ඉදිරියේදී ඉක්මනින්ම ඔයාගේ පාර්ට්නර් කතා කරයි. ඔයාගේ රිලේෂන්ෂිප් එක ආයමත් සුබ විදිහට පටන් ගනී. ඉතින් සතුටින් ඉන්න පොසිටිව් හිතන්න මේ ඉදිරි කාලේ ඔයා අනිවාර්යයෙන්ම මැනිෆෙස්ට් කරන්න විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ රිලේෂන්ෂිප් එක ආයමත් ලැබේවි. ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඒ වගේම මගේ වීඩියෝස් ඔයා පළවෙනි වතාවට නම් දකින්නේ අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ෂෙයා කරන්න තව අයට මේක බලන්න පුළුවන් වෙන්න. ඉතින් ආදරේ